මන් මේ සම්බන්ධේ නවත්තනවා අම්මා කියලා ඉදිරියට අනිවාර්යෙන්ම කල්නගේ පෙම්මතිය ඇවිත් කිව්වොත් සේමිනී කල්නට මොන වගේ දෙයක් කියනවා ඇත්ත. ඉතින් අපි අද ඒ ගැන තමයි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. කල්නගේ ජීවිතයේ තියෙන මේ දේශපාලන උමතුව සහ ඒ නිසා ඔහුට අහිමි වෙන ආදරය ගැන සේමිනී මැදිහත් වෙන ආකාරය කතාවට ලොකු ගැම්මක් දේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. කල්නගේ වෙනස් වීම සහ සේමිනීගේ අවවාදය. මැතිවරණ උනත් සමග කල්නගේ හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වීම ඔහුගේ පෙම්වතියගේ දැඩි කලකිරීමට හේතුවක් වෙලා. බලය සහ දේශපාලනයේ පසුපස හඹා යන කල්නට තමන්ගේ ආදරය සහ ජීවිතයේ වටිනාම බැඳීම් අමතක වී ඇති බව ඇයට වැටහිලා. අවසානයේ ඊටාම් වේදනාවෙන් තීරණය කළේ තමන්ට වඩා දේශපාලනය ලොක් කරගත් කල්නගෙන් වෙන්වීමටයි. ඇය එම තීරණය ප්‍රකාශ කළ සැනින් කල්න පුදුම වුණත් සේමිනී ඒ දෙස බලා සිටියේ දැඩි කෝපයෙන් සහ වේදනාවකින්. සේමිනී කල්නසලට පැමිණ ඔහුට ඉතාමත් තදින් දොස් පවරනවා. තමන් අතින් ගිලිහි යන්නේ මොන වගේ වටිනා ආදරයක්ද යන්න ඔහුට වටහා දෙමින්. දේශපාලනය කියන්නේ අද තියෙන හෙට නැති වෙන තනතුරු සහ බලයන් උනත් සැබෑ ආදරයක් කියන්නේ ජීවිත කාලෙටම ලැබෙන මහ සම්පතක් බවත් සේමිනී කල්නට මතක් කර දේවි. කල්න මේ මිනිගුව පස්සේ දුවමින් තමන්ගේ ජීවිතයේ සැබෑ සතුට විනාශ කරගන්න ආකාරය දකින විට ඇත්තටම තමන්ට දරාගත නොහැකි බව ඇය පවසාවි. ඡන්දය දිනලා තියෙනවා. අවසානයේ තනුව විට ළඟ ඉන්නට කෙනෙකු නැතිවීමේ බියකරු බව සේමිනී කල්නට පෙන්වා දේවි. ඇය ඊටාම් බගාපත් මෙන්න දැඩිව කල්නට අවවාද කරන්නේ තමන්ගේ අහංකාරකම සහ බලලෝභීකම් පසක දමා තමන්ට අවංකවම ආදරය කරන යුවතිය නැති කර නොගන්නා ලෙසයි. ලෝකය දිනන්නට පෙර තමන්ගේ පෞද්ගලික ජීවිතය රැකගත යුතු බවත් ඒ වගේ උතුම් ආදරයක් නැවත කිසි දිනක හමු නොවන බවත් පවසමින් සේමිනී කල්නගේ දැස් පෑදීමට උත්සාහ කරයි. ඉතින් කොහොමුණත් මේ කියන දේවල් එක්ක අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. සීයත් මේ දේවල් වලට මැදිහත් වෙලා කතා කරાવી කියලා. ඉතින් මෙන්න මේ වගේ කතා කරාට පස්සේ ඇත්තටම කල්නට සිද්ධ වෙනවා චේතනාගෙන් සමාව ගන්න. ඊට පස්සේ චේතනත් එක්ක වෙනද වගේ සතුටින් ඉන්නත් පුළුවන්කම ලැබේවි කියන ඒ කතාව ගැන තමයි අද අපි ඔයාට මතක් කරන්නේ.